කොපිරයිට් වෙලා තියෙනවද? YouTube ගයිඩ්ලයින් කියන්නේත් කොපිරයිට් වලටමද? අපි ඉස්සෙල්ලම කොපිරයිට් ගැන බලමු. අපිට අවසරයක් නැතුව කිසිම පේජ් එකකින් ප්ලැට්ෆෝම් එකකින්වත් වීඩියෝ අප්ලෝඩ් කරන්න බෑ. මම උදාහරණයක් විදිහට කියන්නම්. සමහරක් අය ප්‍රසිද්ධ channel වලින් මියුසික් ක්ලිප් වීඩියෝ එහෙම අරගෙන content create කරනවා. එතකොට එයාට YouTube app එක මගින් copyright strike ලබා දෙනවා. දින 28ක් ඇතුළත copyright strike 3ක් ලැබුණොත් ඒ වීඩියෝ එක රිමූව් වෙනවා. ආයෙත් දින 90ක් යනකම් live stream ද කරන්න බෑ. දින 90කට පස්සේ YouTube algorithm එකෙන් ඒ ස්ට්‍රයික් එක එක්ස්පයර් වෙනවා. ඔයාලට වෙන කෙනෙක්ගේ වීඩියෝ ක්ලිප් එකක් අප්ලෝඩ් කරන්න ඕනිම නම් තප්පර 10කට අඩු කොටසක් එඩිට් කරලා ගන්න පුළුවන්. හරි, අපි ඊළඟට කතා කරමු YouTube ගයිඩ්ලයින් ගැන. ගයිඩ්ලයින් කොටස් කිහිපයකට බෙදෙනවා. පළවෙනි ගයිඩ්ලයින් එක තමයි sensitive content කියන ගයිඩ්ලයින් එක. මේ ගයිඩ්ලයින් එක නිසා ඔයාගේ channel එක නොසිතූ මොහොතක නැති වෙන්න උනත් පුළුවන්. මේ ගයිඩ්ලයින් එකේ සඳහන් වෙන්නේ නරඹන්නාට අධික ශෝකයක් හා පිළිකුලක් ගෙන දෙන වීඩියෝ නිර්මාණය කරන්න පිළිබඳ අපේ වීඩියෝ නරඹන ඕන කෙනෙකුට අපේ වීඩියෝ වල මේ වගේ දේවල් අන්තර්ගත වෙනවා කියලා report option එක වගේ YouTube algorithm එකට දැනුම් දෙන්න පුළුවන්. එහෙම දැනුම් දුන්නොත් අපේ channel එකට guideline strike එකක් ලැබෙනවා. අපිට පළවෙනි guideline strike එක ලැබුණොත් channel එක සතියකට ban වෙනවා. දින 90ක් ඇතුළත ඊළඟ guideline strike එකක් ලැබුණොත් channel එක සති දෙකකට ban වෙනවා. තුන්වෙනි strike එකක් ලැබුණොත් channel එක සම්පූර්ණයෙන්ම delete වෙනවා. අපි එහෙනම් ඊළඟ guideline එක ගැන කතා කරමු. ඊළඟ guideline එක තමයි spam and deceptive practices කියන guideline එක. මම උදාහරණයක් විදිහට කියන්නම්. ඔයා වෙබ්සයිට් එකක් ගැන වීඩියෝ දානවා. මේ වෙබ්සයිට් එක ස්පෑම් වෙබ්සයිට් එකක් වෙන්න පුළුවන්. නැත්නම් ඔය වීඩියෝ නිර්මාණය කරනවා ඒ වීඩියෝ බලන පුද්ගලයන්ට තෑගි ලබා දෙනවා කියලා. ඒත් එහෙම තෑගි ලබා දෙන්නේ නැහැ. මේ වගේ ව්‍යාජ කන්ටෙන්ට් නිර්මාණය කරනවා නම් ඔයාගේ channel එක සම්පූර්ණයෙන්ම delete වෙන්නද බලපානවා. ඔයා මෙහෙම කන්ටෙන්ට් හදලා පළවෙනි ස්ට්‍රයික් එක ලැබුණොත් වීඩියෝ එක රිමූව් වෙනවා. තව සතියක් යනකම් ඔයාගේ channel එකේ වීඩියෝ අප්ලෝඩ් කරන්නත් බෑ. දින 90ක් ඇතුළත ඔයාට දෙවෙනි ස්ට්‍රයික් එකක් ලැබුණොත් ඔයාගේ channel එක සතිය දෙකකට බෑන් වෙනවා. තුන්වෙනි ස්ට්‍රයික් එක ලැබුණොත් ඔයාගේ channel එක සම්පූර්ණයෙන්ම delete වෙනවා. මේ නීතිය පිළිපැද්දේ නැති වුණොත් ඔයාට මොනටයිසේෂන් ලබා ගැනීමේ හැකියාව අහිමි වෙනවා.